මම අද එකතු වෙලා ඉන්නේ තවත් අලුත් ක්‍රාෆ්ට්මන් එපිසෝඩ් එකක් එක්ක. හරිද? එයාට පේනවා ඇති පුංචි වෙනසක්. මොකද්ද? ඇත්තටම ගමු. පුංචි වෙනසක්. මගේ ඉන්වෙන්ටරි එකේ මුකුත් නැහැ. මගේ ඉන්වෙන්ටරි එකේ කිසිම දෙයක් නැහැ. ඒකට හේතුව තමයි ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ ගොබ්බ කියුවේ. මම අතන තිබ්බ ඕ ටිකත් අරගෙන ඇවිල්ලා චොන්ඩිය වගේ ඇවිල්ලා මේකට බැහැලා මෝඩයා වගේ ඒක ඇතුළට ගියා අයන් ටිකක් හොයාගන්න. හැබැයි අවසාන සිද්ධ වුණේ ලාව ස්විමින් කරන්න ගිහිල්ලා මට මගේ වටිනා ජීවිතය අහිමි වෙච්ච එක. ඉතින් ඒක නිසා දැන් කලින් එපිසෝඩ් එක හොයාගත්තු මොකක් දේවල් මං ගාව නැහැ. මං චෙස්ට් එකට නම් දාලා ගියා ඩයමන්ඩ් 4. තව ඉන්ජන්ටඩ් බුක් දෙකක් තුනක් තිබුණා. එච්චරයි. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඕක නිසා මම හිතුවා මේ ගහ කපාගමු. පුටයින අරක මදි. හරිද ෆ්‍රෙන්ඩ්ස්? දැන් ඉතින් තව දෙයක්. ඕගොල්ලෝ මං ඉල්ලුවා මට කිසිම නම සෙට් වෙන්නේ නැහැ කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලුවා නමක් කමෙන්ට් කරන්න කියලා. කවුරුත් කමෙන්ට් කරලා තිබ්බේ නැහැ. හරි දුකයි. හිතට වාවන්න ඇව්වා. කරන්න දෙයක් නැහැ ඉතින්. මම නමක් වෙනස් කරා ෆ්‍රෙන්ඩ්ස්. මොකද කලින් තිබ්බ නම නම් ගැලපුණේම නැහැ. මොනවද? මන්ට ඕක සැපින්න ඕනේ හෙට උදේට හොඳේ. මන්ට හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද එපිසෝඩ් එකේ මොකද්ද කරන්නේ? මට තාම මේක ප්‍රශ්නයක්. ඇත්තටම අද එපිසෝඩ් එකේ අපි මොකද කරන්නේ? අද එපිසෝඩ් එකේ අපි වගාවක් පටන් ගමු නේ. අර අතන වතුරක් තියෙනවා. මම හිතුවා වගාවක් පටන් ගන්නද. අපි බකට් එකක් හදාගමු. බකට් මීටින්. බකට්. නෑ. මට මේ ඕනේ. බලන්න යන්න. හරිද ෆ්‍රෙන්ඩ්ස්? බකට් එක මදි වෙයි. මට හිතෙන විදියට බටලුණා. බකට් එක හදාගමු. ඇතිද? බකට් ඇති. तो फ्रेंड्स अभी वतुर එකක් අරගෙන එන්නු. be ready to accept please. වටිරෝ. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඉතින් කලින් එපිසෝඩ් එකට නම් බීච් බගි රේසින් එච්චර views තිබුණේ නැහැ. ඒ වගේම කලින් ක්‍රාෆ්ට්මන් එපිසෝඩ් එකටත් එච්චර views තිබුණේ නැහැ. එයාට ඔව් කියන්න සතුටුයි. මම මේවට සබ්ස්ක්‍රයිබර්ස්ලා 74ක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම සබ්ස්ක්‍රයිබ් කරපු නොකරපු වීඩියෝ බලන හැම කෙනෙක්ටම ස්තුතියි. බලයන් දැන් ගන්න බෑනේ. කොහෙද මෙතන වතුර තියෙන්නේ? වතුර කොහෙද යකෝටි? දීපිය වතුරේ. ෆ්‍රෙන්ඩ්ස්. ඇයි බං ඒ වතුර ගන්න බැරි? ඒක එහෙන අසාධාරණයි ඈ. ඔඩෝ සිරාවටම. වතුර දීපා. ඇයි බං වතුර ගන්න බැරි? අයිගත්. මේ ප්‍රමුණ නම් වෙන එකකට. මට මේ ක්‍රීපරයා
අමන්න ක්‍රීපරෙක් මේ කන friends මොකදන විලේච්ච මම කෑන් බල friends කොමන් ඉන්නේ දැන් හරිද ඉබ්බට විලේච්චා කමන විලේච්චා දුපියෝ හරි friends ඕහෝ නෑ අපි මේ රයිබු දීගෙන යමු අඩෝ friends විලේච්චා ඕකේ තියෙන බඩු කඩමු හරි ඉන්න පිකෙක්ස් ඉල්ලෙයිද බං ඇයි බං එහෙම කූදෙන් අයියෝ friends බෑනේ කරන්න අපි ප්ලෑන්ක්ස් හදාගමු ඊට පස්සේ මෙහෙම හරි friends ඉක්මන මේක කඩාගමු අඩෝ friends මම එහෙම එකක් කලින් දැක්කේ නෑ නේද සියාර හරි අපි යමු ඔය දැන් එක තිබුණේ හරි පැත්තනේ පොට්ටගේ පට්ටටම විලේජ් ගියා ඕහෝ මෙන්න මෙතන තියෙනවා එන්න වෝටර්ෆූල් එක හයි වතුරෙන් එහා පැත්තේ තියෙන්නේ අයියෝ සාන්ත නායදිකා කොහොමද ඊට පස්සේ පියම් කොහෙද බං මේ විලේජ් එක තියෙන්නේ තනි කොහෙද friends තවර හරියට ලයිබ්‍රේරියන් ළඟක් හිටියා නේද මට මතකයි අපි ඉස්සෙල්ලා පැටියෝ කොහොමද මම චුටි පුස්පටියක් ඉන්න කියන්නේ ටෙස්ට් ඊයෝ වැඩක් නෑ බා ආච්චිට හොය කරන්නේ විලේජ් ගෙදරවල් දෙකයිද මම මේ විලේජ් එකම තියෙන්නේ නේ උඩ කරුමෙට බගෝල්ලයක් අයියෝ බං මේ තියෙන්නේ මම විලේජ් එක මෙව්වනේ විලේජ් කියන්නේ ඔයන් බ්ලොක් කඩාගමු අනාගතේ අයන් ගන්න ඕනේ මොන මෝඩයද බං මෙතන අයම් ඩොග් ගහපු එක හයිද friends දැන් අපි ගෙයක් බදු ගමු ගෙයක් බදු කවුද බදු දෙන්නේ ගෙවල් බදු දෙනවාද ගන්නවා කීයක් ගෙයක් කවන්නේ ගන්නවාද ගෙවල් ලෝනි ගෙවල් බදු දෙනවාද
කවුද බං හරක්ට ගෙවල් හදපු මොඩේ? ජෝ තියෙනවා. ජෝනාමු අපි ජෝනාමු ජෝනාමු අපි ජෝනාමු. හයි හයියා හයියා බලය පොඩ්ඩ බවුගලෝඩි දස් කර මගෙනත්තර යාලුවඩේ එඩ්ඩෙලියට මේ පාප ලෝකෙන් ගැලවෙන්න. මන්නිගන් දෙක්ක මේක තුළිත් සිරාවටම මේකම කාගෙදවම් මේ ගෙදර උන්ට පිස්ස නැත්තං හැටිද මහිතන හැටිනි මගෙදරකට මෙ වදාර තියෙන මහිතන්න මේ තියන මුල්ල ගල වෙන්න මෙච්චර පරණ මුල්ගල ආන අතර මුල් කලත් තියෙන අතරත් තියෙන ඔවු ෆ්‍රන්ස් මන් තියරණය කර මේ ගෙදර හදන වෙතින් නවතින්න මේ බදු ගන්න මොකෙක් කොන්නෑන අවුලක් නෑන රිස්පෝන් පොයින් සෙට් හරිද ඕ පුඩ්ඩයින්න ෆ්‍රන්ස් අන්න අරක ඇතුළෙ තියෙන්න ඕනේ බ්ලොක් ඔෆ් ඩයිමන්ඩ් මේ අය මට මේක ඇතුළෙදි හම්බෙලා තියෙන්න නෑ උඩට ගිහින් බලමු මොකද්ද බං මේ විලේජ් අයියෝ බං උඩට යන්න දීපන් මේ දියන කාගන්න තැනන්නේ මගේ ආදරණීය යාළුවනේ ඔන්න මම දියන සාගන්න බෑ නෑ මැරුන්නේ අහා නයිදිකෝ කොහෝ මද නරවටි කලාගමු හයි ෆ්‍රෙන්ඩ් මේ පිසෝඩිකේදී අපි ගේ හදනවද නැත්තම් ගම සුද්ද කරනවාද නෑ ෆ්‍රෙන්ඩ්ස් මේ එපිසෝඩ් එකේ නම් ගේ හදන්න වෙන්නේ නෑ අපි ගම සුද්ද කරමු බලන්න මොඩියෝ ගම මේවා මෙතන වවලා තියෙන්නේ තේරෙන්නේ නැද්ද හොරු ඇවිල්ලා ගම විනාශ කරනවා කියලා හරිද නොහොයදිකු තැන්ක්ස් මේක ගියද්ද මෙන්න මේක තමයි ලයිබ්‍රරියෙන් ගෙදර මම හිතන්නේ පොඩ්ඩයින්ද මොනවද බං මුන්ගේ මේ ගෙවල් හැබැයි මේක නම් ලස්සනයි කොහෙටද මේකෙන් යන්න තියෙන්නේ අපොච්චාවේ අත්වලාමයි කිව්වලු මේක කොහෙ උටද ඉන්න තියෙන්නේ මේ ගෙදර හදපු එකාට නම් අංශ භාගෙද කොහෙද මම හිතන්නේ සල්ලි මදි වෙලා ගෙදර භාගෙ ඉන්නවා අත්තලා වෙන්නේ හරිද ෆ්‍රෙන්ඩ්ස් මම මෙතන රිස්පෝන් පොයින්ට් එක සෙට් කරගන්නවා එතකොට හරි නෑ හරිද මේ මොනවද මේ ක්‍රොස් බ්ලොක්ද අනේ පාපිසිද ඔව් මෙතන ඊට පස්සේ මෙතන මේකට දැන් අපි ඕනේ නැටි බඩු ටික දාමු මොනවා පොට්ට හිටා යකෝ මේ බ්ලොක් ඔෆ් ඩයමන්ඩ් නෙමෙයිනේ මේ ස්මූත් ස්ටෝන් කනවා රවට්ටපේ උන්ගේ ඔක්කොම කෝල් එකයි ෆ්‍රෙන්ඩ්ස් අර කමාව කාලා හිතුරුනේ ඕකගේ
සිරියා මෙසාර කරමු. සිරියා මෙසාරා ඒවට බබලෙවා. අහාට කරම්. එන්ටිටි කොහොමද? එයාගේ මූණ S දෙකයි රතුයි. එයා එන්ටිටි කෙනෙක් වගේම. ඔයා මගේ නෑදෑයෙක් නේද? අපි කලින් හිටපු තැන කොහෙද ෆ්‍රෙන්ඩ්ස්? නෑනේ. හරි. රාත්‍රියේ ඇහැරගෙන සිටීම ඉතාමත්ම භයානකයි. නමුත් මම ඇහැරගෙන සිටිනවා. හරිද? මට අදාළ නෑ. නෝලද? මෙව තියාගෙන මොනා කරන්නද ෆ්‍රෙන්ඩ්ස්? එහෙම කට්ටිය උනේ. කවුද? බය කරන්න එපා. මම මේ ආහාර සාධන ගමන් තියෙන්නේ. Ini paling mayan deh mi. Ada bakalan tuh. Ini tiada pembukaan itu friends. Hari deh, yang mana? Enggak, ayan tibura. Ada kata demo. Oh, dia kuning kan? Ita pasti full kadabu beda big. Hi the friends. Here you go. All right. Mama. Thank you XP දුන්නට. ඕහෝ මේ දෙන්නොත් එලත් එක්ක වලිද දාන්න මට වෙලාවක්. අයියෝ බං. ඊ බං ඔබට ඕම කිට්ටුව දැක්කා. උඹට එන්න බැරිද එතනින් එහාට? අයියෝ කනවා මගේ විලේජ් එක. ඉදලා හිටලා අබ්බුඩු විලේජ් එක කන්න එපා ඔම ඉඳගෙන. මුහින් හරක් වගේ. මම කිව්වනේ ෆ්‍රෙන්ඩ්ස් මම කැමතිම නැති එක මූ කියලා. මෙතන මයින් කරමුද? උඩ ගඩියක් ඕනේ. අපි තාම ඉන්නේ ප්‍රාථමික යුගයේ. ඒ කිව්වේ වුඩන් යුගයේ තේරුණානේ ප්‍රාථමික යුගයේ මම නැත්නම් වුඩන් යුගයේ. අපි දැන් ස්ටෝන් යුගයට මාරු වෙන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඒ මාරුනේ. හොඳටම මාරු. ඇයි බං මම මෙච්චර මේ වටේ ගිහින් මෙතන දොර දාලා තියෙන්නේ? මම හිතන්නේ මම වටේ යන බස් එක. අර අයන් දෙන්න මගේ සුදු මැණික් අයන් දැන් ඔයා එහෙමද? කම්පලයන්ම යන්නේ. මම හරි ටිකක් හදාගත්තා.
කොල්ල අවශ්‍ය වෙනවා. මම හිතන විදිහට අවශ්‍ය වෙන්න ඕනේ මට. කොබා එච්චර කොල්ද? අර අතන තිබ්බනේ. මදි සුද්ද පිට මදි. අපි ඉක්මනටම ෆ්‍රෙන්ඩ්ස් ගේ හදගමු. දැම්මම නෙමෙයි හැබැයි. තව ටික කාලයක් ගියයි අපේ ගේ පොඩ්ඩි ක්‍රියේට් කරගන්න නිසා watch duty කොහොමද? අපේ ලාමයියා කෙනෙක් අම්මේ මෙන්න බාල දක්ෂ වෙනවා. කී වන්ඩරින් එක ගත්තා. එන්නේ ලීඩ් නේ. ඕ ලීඩ් එක දාන්නේ කොහොමද ෆ්‍රෙන්ඩ්ස්? එහෙමද? නෑ නේ. කමු. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද ඉතින් අද ගේම් ප්ලේ වීඩියෝ එක ගැන එච්චරක් නෑ. දෙයක් කරේ නෑ. ටගරම් අයියේ කොහොමද? එච්චරක් නම් දෙයක් කරේ නෑ. හැබැයි අපේ විලේජ් එකක් හම්බුණා. ඒක ගැන සතුටුයි. ඔයගොල්ලන්ට සතුටුයි කියලා මම හිතනවා. ඉතින් එහෙනම් ඊළඟ එපිසෝඩ් එකට හම් වෙනකම් අදට මම වීඩියෝ එක කන්ටිනියු කරනවා. එහෙනම් හැමෝටම ඊළඟ වීඩියෝ එකට හම් වෙනකම් සුබ ගමන් නෙමෙයි අයුබෝවන්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මොටිවේෂන් එකක් විදියට ලයික් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් මම වීඩියෝ එක කන්ටිනියු කරනවා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් බයි.